ඉන්දුනීසියාවල බයි බයි. ඇත්තටම අපිට පොඩි නෙවෙයි ලොකු මිස්ටේක් එකක් වුණා. අපේ ලාස්ට් ඩේ එක. ඔව් මේක තමයි අපේ ලාස්ට් ඩේ එක ඉන්දුනීසියාවල. දැන් නම් ඇත්තටම දුකයි වගේ යන්න. අපි ඊයේ බාලි වල නැහැ සෙමිනියක් වල ඇවිදලා දැන් අපේ හොටෙල් එකේ උදේ 7:00ට බ්‍රෙක්ෆාස්ට් එක ඕපන් වෙනවා කිව්වා. අපි ආවා. අපි උදේ මේ යන්න ඕනේ. තව අපිට පොඩි shopping කරලා ඉවර කරන්න උනේ නැහැ ඊයේ. රැ වුණා. මේ 10ට වහනවා. ගොඩක් මේ shopping centers ඒ නිසා අද උදේත් යන්න ඕනේ. අපි ෆ්ලයිට් එක තියෙන එකට උදේත් යන්න ඕනේ නිසා අපි උදේම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉක්මනටම යන්න හිතුවා. අපි බලමු බ්‍රෙක්ෆාස්ට් එක කොහොමද කියලා. බ්‍රෙක්ෆාස්ට් එක තමයි. මම දැන් බාලි වල ගන්න අපි හොඳම බ්‍රෙක්ෆාස්ට් එක මේක වෙන්න ඕනේ. මොකද අපි ඉස්සෙල්ලා breakfast including hotels book කරත් අපි මේ අර super luxury hotel book කරේ නැහැ. මේක තමයි. Good morning. මේ ඇතුළේ ඉඳගත්තා නේ. හරි මොනවද තියෙන්නේ? හැමදේම මේ ඔක්කොම ගන්න පුළුවන්. එළියේ තියෙන ඒවා hot food ඇතුළේ තියෙන ඒවා තමයි ඔක්කොම අර මේ bakery and restaurant. මේ තියෙන්නේ අපේ සෙමිනියක් අපේ හිටපු හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් එක. අතරින් වෙනත් පුළුවන්. मैं एप्पल ला करें ඉතින් අපි දැන් ඩේවිඩ් ස්කයි හොටල් එකෙන් චෙක් අවුට් වෙන්න හදන්නේ. ඉතින් අද අපි යනවා අපි මවුරට බලන්න. ඉතින් දැන් චෙක් අවුට් වෙලා අපි යනවා එයාපෝට් එකට. ඉතින් දැන් අපි එයාපෝට් එකේ කොහොමද හරියට ඉන්දුනීසියානු එයාපෝට් එකෙන් චෙක් ඉන් වෙලා ශ්‍රී ලංකා එකෙන් චෙක් අවුට් එකක් සම්පූර්ණ ට්‍රාන්සිට් එකත් එක්කම ලස්සන ට්‍රැවල් ගයිඩ් එකක් නැත්තම් කොහොමද හරියට එයාපෝට් චෙක් ඉන් කියන හැම විස්තරයක්ම අරගෙන ඉන්න. ඉතින් එහෙනම් අපි බාලි වලින් සමු ගන්නවා. අතකතු අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. ඩිපාචර් මෙන්න මෙතන තමයි දැන් ඩිපාචර් එක තියෙන්නේ. එන්න හරි. පෙන්නන්න ඕන ෆොටෝ එක. බෝඩින් පාස් එක මෙතෙන්දී අපේ බෝඩින් පාස් එක අපි ඔන්ලයින් චෙක් ඉන් වෙලා ආවේ. එතකොට අපිට මෙන්න මේ වගේ බෝඩින් පාස් එකක් එනවා. මේ ඉන්නේ බෝඩින් පාස් එක. ඉතින් ඒක අරගෙන මෙතන ඉන්න සිකියුරිටි ඉතින් පෙන්නුවට පස්සේ අපිට කෙලින්ම චෙකින් වෙන්න පුළුවන්. මෙතෙන් ඊට පස්සේ අපේ බෑග් ඩිපාචර් AB කියන මෙන්න මේ තැන. ඉතින් ඩිපාචර් AB කියන පොයින්ට් එකෙන් ඊට පස්සේ අපි මෙතන තියෙන අපේ බෑග්ස් ටික චෙක් කරගන්න. මෙතන අපේ වගේ සිකියුරිටිස් නැහැ. අපිට කෙලින්ම ඉතින් ඔන්ලයින් සිකියුරිටි එකක් සිස්ටම් එකක් කරා තමයි සිද්ධ වෙන්නේ. බෑග් ටික තියලා චෙකින් සිකියුරිටි එක කරගන්න තියෙනවා. පස්සේ ඉතින් මෙන්න මෙතන සිකියුරිටි චෙක් පොයින්ට් එකෙන් පස්සේ අපි යන්න ඕනේ අපේ ටිකට් කලෙක්ට් කරගන්න. බෑනේ අපේ වෝටර් බෝඩ් එකයි කියලා ටිකට් කලෙක්ට් කරගන්න තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි දැන් යනවා අපේ ටිකට් කවුන්ටර්ස් වලට ටිකට් කලෙක්ට් කරගන්න.
අයි හැලුනොත් එහෙම කියලා. එයා ඒෂියා කීයේ තම නෑ මේ මී පැණි වලට වෙන ලික්විඩ් දරන 135 විදිහේ කලවලම්පුර 799 schedule the check in there 504 වෙන්නේ පස්සේ මෙන්න මෙතන මේ වගේ දාලා තියෙනවා ඩිපාර්චර් ගේට්ස් ගැන. ඒක පෙන්නලා යන්න. මෙතනින් අපේ ඔන්ලයින් ටිකට් එක පෙන්නලා අපිට යන්න ඔයා පුළුවන්. ඔයාගේ පෙන්න නෑ මගේ එක පෙන්නන්න ඔයා ඉස්සෙල්ලාම මම යන්න. පොඩි දෙන්පසාට කලවලම්පුර. ඔයාගේකද? හරි. මම දෙන්නම් මේකකින්. හරි හරි barcode එක set barcode දාලා. හරි කොහෙද? අවුලක් නැහැ. මේකේ print එක විතරනේ නැත්තේ නේ. ඔව්. එතකොට බර online check in කරපු නැති කට්ටිය තමයි ගිහලා ටිකට් එක අරන් එන්නේ ටිකට් එක ගන්න. එතකොට මේ බර බලන්නේ. ඒතර බර අවුලක් නැහැ නේ අයියනා. මෙයාලා බැගේජ් කියලා ගන්න ලොකු බැගේජ් එක තමයි. අපි hand luggage විතරයි විතරයිනේ තියෙන්නේ අවුලක් නැහැ ඒතකොට. එතකොට hand luggage එකට සාමාන්‍ය උඩරිම 8ක් 9ක් නේ අරන් එන්නේ. ඔව්. උඩරිම. ඒක බලන්න නැතුව ඇති. ඒ බෑග් ගන්නවා බෑග් කලෙක්ට් කරනවා. ඒ ටිකට් එක චෙක් කරනවා. ඒ luggage check කරනවා. ටිකට් පාස්පෝර්ට් එකයි ටිකට් එක. පාස්පෝර්ට් දෙක ගන්න ඉන්නේ. passport බැලුවේ නැහැ අපි නේද නෑ මෙතනින් බලන්න. ඉතින් මෙතනින් අපේ ඔන්ලයින් ගේට් තියෙන්නේ. ඔන්ලයින් ගේට් එක හරහා අපි ආවා. අපි ටිකට් කලෙක්ට් කරගන්න ඇත්තට කියන්නේ ඕනනම් එතනින් පොඩක් එහාට ගියාම අපිට ටිකට් කලෙක්ට් කරගන්න තිබ්බා. හැබැයි අපි ඔන්ලයින් චෙක් ඉන් වෙලා ආපු ඉඳන් අපේ ටිකට් එක QR කෝඩ් එකකින් ආපු නිසා අපි ඔයාලට පෙන්නුවා ටිකට් එක. මේ අපිට ඒක ප්‍රශ්නයක් වුණා කලෙක්ට් කරගන්න කියන්නේ අපි බලමු මෙහෙම ගිහිල්ලා. මෙතනින් ආයි ටිකට් එකයි පාස්පෝර්ට් එකයි පෙන්වන්න තියෙන්නේ. බලමු ඒක print කරගෙන එන්න කියයි දන්නෙත් නෑ. අපි මෙතනින් ගිහිල්ලා බලමු. අපි මොකද ෆෝන් එකේ තියෙනවා PDF එක. පාස්පෝර්ට් එක අතේ තියෙනවා. බය වෙන්න දෙයක් නෑ. හරි ලේසි. ගිහිල්ලා බලමු. පාස්පෝර්ට් එකයි චෙක් කරනවා. බලමු අපේ කරත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. ඒ ටිකට් එක බලලා අවුලක් වුණේ නැහැ. ඊට පස්සේ මෙතනින් ආවට පස්සේ ඔක්කොම සිකියුරිටි චෙක් කරනවා අපේ බැගේජ්. බලමු ඒකත් කරලා. ගන්නකො බෑග් ටික. මෙන්න මේ වගේ විදිහට තමයි චෙක් වෙලා යන්නේ. මේක දිගේ එහා පැත්තෙන් දැම්මහම එහා පැත්තෙන් මේ පැත්තට චෙක් වෙලා එනවා. කිසි හරිම ලේසි අපේ ශ්‍රී ලංකන් එයාපෝට් එකට වඩා මේක ටිකක් සංකීර්ණ සරල විදිහට තියෙනවා. හරි මගේ එකක් 600 ගණනයි. ඔව්. අයියෝ. කියන කතාව කියන්නේ. ඇත්තටම අපිට පොඩි නෙවෙයි ලොකු මිස්ටේක් එකක් වුණා. අපි අරන් යන්නේ hand luggage විතරයි. hand luggage එකේ මේ මිලිලීටර් 100ට වඩා වැඩි ලික්විඩ් මුකුත්ම අරන් යන්න බෑ. ඇත්තට මේක අමතක වුණා. අපි shopping ගියා. ඔහේ ගත්තා මේ ලික්විඩ් එක කොච්චරද බැලුවේ නැහැ. ගොඩක් මේ වෙලාවට මේ වාසනාවට මම අරන් තියෙනවා හැම එකම මිලිලීටර් 90යි. perfume නම් කොහොමත් අරන් යන්න බෑ මිලිලීටර් ගාන එක බලන්නේ. perfume අරන් යන්න බෑ. අපිට perfume දෙකක් ගන්න උනා. ඉතින් ඒව නම් අපිට නෙවෙයි අපි යාළුවන්ට ගත්ත ඒවා. ඉතින් අපි ඉමිග්‍රේෂන් එක ක්‍රොස් කරලා ආවට පස්සේ ඔයාලා කෙලින්ම එන්නේ මෙන්න මෙතන තියෙන ඔයාලට පේන ඔය බාලි ඉමිග්‍රේෂන් එක ඉමිග්‍රේෂන් අයියා ගන්න කෝල් එක කනෙක්ට් වුණාද කනෙක්ට් වෙන්නේ නැති ඔව් ඉමිග්‍රේෂන් එක ක්‍රොස් කරපු ගමන්ම ඔයාලට තියෙන්නේ ඩියුටි ෆ්‍රී ඒරියා එක මෙන්න මෙතන තියෙන ඩියුටි ෆ්‍රී ඒරියා එක ඩියුටි ෆ්‍රී ඒරියා එක හරහා තමයි අපිට ඩිපාර්චර් වෙන්න තියෙන්නේ මෙතන තියෙන්නේ ඩියුටි ෆ්‍රී ඒරියා එක සම්පූර්ණයෙන්ම ඉන්දුනීසියා නැත්නම් අයිගුස්ටි නගුරාරායි කියන ඉන්දුනීසියන් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී එකේ තියෙන ගොඩක් දේවල් තියෙනවා. මේක විශේෂයෙන්ම ඔයාලා මතක තියාගන්න ඕනේ. මෙතෙන් දෙනකොට අනිවාර්යෙන් අතන චෙක් ඉන් එකේදී බලන්න ඔයාලගේ තියෙන හෑන්ඩ් ලැගේජ් එකද නැත්නම් කැබින් බැගේජ් එකද කියලා. ඒකත් එක්ක ඔයාලට ගෙනියන්න පුළුවන් දේවල් හරියට මතක තියාගෙන ඉන්න. මොකද අපිටත් දැන් ඒ වගේ ප්‍රශ්නයක් වුණා. අපිට මේ හෑන්ඩ් ලැගේජ් වල ගෙනියන්න බැරි වෙච්ච ඒවා දාලා එන්න වුණා. ඒකම හරියට බලලා ඒ දේවල් හරියට arrange කරගෙන ඉන්න. මොකද නැත්නම් මේ ඔයාලට දෙනින් එහාට ගෙනියන්න බැරි වෙනවා. දැන් අපි අපේ බැගේජ් ටිකත් අරගෙන අපි යනවා ඩියුටි ෆ්‍රී එක ක්‍රොස් කරගෙන අපේ ඩිපාර්චර් බෝඩින් අපිට බෝඩින් වෙන්න තියෙන්නේ 12:55ට අපි යනවා මේ ඩිපාර්චර් වෙන්න ඩිපාර්චර් කවුන්ට් එකට. මෙන්න මේ
රෝඩ් එක මෙතන ක්‍රොස් කරන තියෙන ඩියුටි ෆ්‍රී එක ඉවරයි මෙතනින්. ඉතින් ඊට පස්සේ ඩියුටි ෆ්‍රී එක ක්‍රොස් කරගෙන මෙහෙම යනවා ඩිපාර්චර් එක පැත්තට. ඕකේ ඕකේ. කොහෙද? මේවා දාන්න හින්දා නෙමෙයි වරාඩු කරන්නේ. මේ වලට පිල් කරගත්තා. ඔක්කොම ඉතින් අපේ ඇෂියා ෆ්ලයිට් එක ගේට් 4 වලට බෝඩින් පාස් එකේ තිබ්බ ගේට් 3 කියලා. හැබැයි ගේට් 4 වලට චේන්ජ් කළා. දැන් අපි යනවා 12:55 වෙලාව 1:35ට තියෙන්නේ. අපි යනවා දැන් ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න ලොකු queue එකක් තියෙනවා. අපි බලමු. ඒ ඔය විදිහට තමයි පොඩි ලොකු දෙයක් නෑ සිකියුරිටි පොයින්ට් 3කින් වගේ තමයි චෙක් වෙන්නේ. ඉතින් පස්සේ ඉතින් කිසි කරදරයක් නැතුව බෝඩ් වෙන්න තියෙන්නේ. ඔන්න උතරින් බෝඩින් පාස් එක චෙක් වෙනවා. මෙතනින් බෝඩින් පාස් එක චෙක් කරාට පස්සේ අපේ තිබ්බ ඉතින් තනිකරම ටිකට් PDF ටිකට් නේ. මේ ටිකට් එක චෙක් කරලා අපි කෙලින්ම මේ ප්ලේන් එකට බෝඩ් කරනවා ෆ්ලයිට් එකට. දැන් අපි යන්නේ ෆ්ලයිට් එකට බෝඩින් වෙන්න. මේ යන්නේ අපි ෆ්ලයිට් එකට බෝඩින් වෙන්න. පයිලට් මේ අපි වෙන එක කියන්නේ ආයේෂියා දාවුනේ. නෑ මං කියන්නේ මං හිතේ මැලේසියන් නේ ආයේෂියා මේක හරිනේ. මේ ඇත්තටම ඒක තමයි ෆෝන් විසිතිය කතාව. ඕක වුණොත් ඒ වගේ දෙයක් වුණොත් හැයකමාර මදි. ඒක වෙන්නේ නැතුව නිකන් මතවනවනේ යනවට. දැන් පොඩි අපිට කරා සෙට් එකට අර හිට බහැලා. ඕක දාගන්න ඕන දාගන්න. ඒක 180යි කපන්න ඕනේ බබා. 100 කරා නේද? නෑ ඒක බෑ. ඒක නෑ. ඔව් ඒක තමයි ඒකට කපලා කරන්නේ. You sure? Okay, thank you. ඉතින් අපි යන්න තියෙන්නේ 52G සීට් එක 52G යා. අපි තුන කියලා නේද? ඒ වලට මාරු වෙන්න පුළුවන් කට්ටිය ඉඳගත්තට පස්සේ මාරු. ගයින් තා පස්සේ අපි Next, whenever the seatbelt sign is on, you must return to your seat and fasten your seatbelt securely. In addition, for premium flatbed passengers, the shoulder harness shall be worn during taxi, takeoff, and landing. Should an oxygen mask like this drop from the compartment above your seat, immediately pull the mask firmly towards you. Place the mask. Hi Gusti. ඔන්න ඉතින් අපේ ලොං ට්‍රිප් එක ඉවර වෙලා දැන් අපි හයි ගුස්ටි නගුරාරායි එයාපෝට් එකට ඒ කියන්නේ ඉන්දුනීසියා එයාපෝට් එකට බායි කියනවා. දැන් මැලේසියා එක එයාපෝට් එකට ඒ කියන්නේ කලවලම්පුර එයාපෝට් එකට උඩ බාලා තියෙන්නේ. අපි දැන් එකකින් ට්‍රාන්සිට් එකක් තියෙනවා. ට්‍රාන්සිට් එකක් තියෙනවා ආයේෂියා ෆ්ලයිට් එකටම. බලමු කොහොමද හරියටම ට්‍රාන්සිට් එක වෙන්නේ කියලා. ඒක වැඩනවා. යන්න තියෙන්නේ අපි එදා එන දවසේ ට්‍රාන්සිට් එක වුණා වගේම තමයි. බලමු ටිකට චෙක්අප් කීපයක් තිබේ මට හිතෙන විදිහට. එයා ලයින් එකෙන් චෙක් අවුට් වෙලා එනකොට මට මෙන්න මේ ලයින් එක හම්බ වෙනවා. මේක ලයින් එක දිගේම තමයි යන්න තියෙන්නේ. දිගේම ගියාම අපිට ඉස්සරහෙන් හම්බෙයි ට්‍රාන්සිට් පොයින්ට් එක. බලමු තියෙන්නේ මේ හැම තැනම වලට බෝඩ් ගහලා තියෙනවා කොහොමද වෙන්නේ කියලා. ඉන්ටර්නැෂනල් ට්‍රාන්ස්ෆර් කෝඩ් යුජින්ම තියෙනවා. තාමත් මේ කොරිඩෝර් එකේ අපි දිගටම යන්න තියෙන්නේ. ටොයි එකෙත් එයාලා ඩිස්ප්ලේ එකක් දාලා තියෙනවා මෙන්න මෙහෙමයි කියලා. අපේ ඩිස්ප්ලේ එක ෆලෝ කරගෙන යන්න බලන්න.
ඉන්ටර්නැෂනල් ට්‍රාන්ස්ෆර් වෙන්නේ කොහොමද? ඩොමෙස්ටික් ට්‍රාන්ස්ෆර් වෙන්නේ කොහොමද කියලා. මේ පැත්තට මෙහෙට යනවා නම් ඩොමෙස්ටික් ට්‍රාන්ස්ෆර් එකක් තියෙන්නේ. අනිත් පැත්තට යනවා ඉන්ටර්නැෂනල් ට්‍රාන්ස්ෆර්. අපි ඉන්ටර්නැෂනල් ට්‍රාන්ස්ෆර් එක දිගේ යනවා. ඊට පස්සේ එතන සිකියුරිටි කවුන්ටර් එකක් තියෙනවා. ඉතින් චෙක් කරලා වෙන්නේ නැති. අපි ඉන්නවා එතනින් චෙක් කරනවා කොහොමද ඉන්ටර්නල් ට්‍රාන්සිට් එකේදී පළවෙනි සිකියුරිටි චෙක්අප් එක මෙන්න මෙතනින් එනවා. කොළඹ වලට. කොළඹ වලට තමයි ට්‍රාන්සිට් එක. ඉතින් අපි ඊට පස්සේ එන්නේ ඩියුටි ෆ්‍රී ඒරියා එකට. ඩියුටි ෆ්‍රී ඒරියා එකෙන් පස්සේ අපි ගෙලින්ම යන්න තියෙන්නේ අපේ ට්‍රාන්සිට් එකට. බෝඩ් එකේ ඩිපාර්චර් එකට අදාළ හැම විස්තරයක්ම තියෙනවා. තමන්ගේ ෆ්ලයිට් ටයිම් එක මොකද්ද ෆ්ලයිට් එයා ලයින් එක මොකද්ද ගේට් එක මොකද්ද කියලා හරියට දාලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ ගේට් එකට බලාගෙන අපි ගේට් එකට යන්න තමයි තියෙන්නේ. ඩිපාර්චර්ස් කොහෙද තියෙන්නේ කියලා අන්න අතන උඩ දාලා තියෙනවා ඉන්ටර්නැෂනල් ඩිපාර්චර්ස් කියලා. ඉතින් ස්ටේ කියාස් එහෙම අපි යනවා බලන්න ඉන්ටර්නැෂනල් ඩිපාර්චර් එක වෙන්නේ කොහොමද කියලා. දෙයක් ඉන්ටර්නැෂනල් ඩිපාර්චර්ස් කියලා. ඉන්ටර්නැෂනල් ඩිපාර්චර් එකෙන් උඩට ආවට පස්සේ මේ වගේ බෝඩ් එකක් ගහලා තියෙනවා. අපිට මෙන්න මේ සයිඩ් එකට යන්න. ඉතින් අපි බලමු ගිහිල්ලා මේ පැත්තෙන් කොහොමද ඉන්ටර්නැෂනල් ට්‍රාන්සිට් එක වෙන්නේ කියලා. දාලා තියෙනවා ඉන්ටර්නැෂනල් ඩිපාර්චර්ස් කියලා ටෙල් එක. මෙතන තියෙනවා ඉමිග්‍රේෂන් එක ඇරයිවල් එකට සෙට් වෙන. ඉතින් අපි ඒක හරහා යන්නේ. අපි යන්නේ අපිට වෙනම L1 L22 කියලා වෙනම ගේට්ස් දාලා තියෙනවා. අපි ඉන්ටර්නැෂනල් ට්‍රාන්සිට් වෙන්නේ මේ පැත්තේ. මෙතන ස්ටික් ඇස් එකක් තියෙන එකක් යන්න තියෙනවා. බලනවා පුතේ. බලනවා. මේ තියෙන L2 ගේට් වල චෙක් ඉන් එකක් තියෙනවා. මෙතන. ඉතින් පස්සේ ඉතින් අපිට ගෙලින්ම මේව වෙන්න පුළුවන්. මේ රූට් එකෙන් එන්න තියෙන්නේ. මේ රූට් එකෙන් ඇවිල්ලා දිගටම අපේ ගේට් හරහා යන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගේට් එක කොයි පැත්තෙද තියෙන්නේ බලාගෙන යන්න තියෙන තැන අපි ඉන්න විදිහට සිකියුරිටි චෙක් එකක් යනවා ඔක්කොම. මේ සිකියුරිටි චෙක් එකෙන් පස්සේ මේ අපේ ගේට් එකෙන් චෙකින් එක තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි ඉන්නේ අපි දැන් L6 ගේට් එක හොයාගෙන ඇවිල්ලා අපි දැන් ඉන්නේ L6 වේටිං කියන්නේ ඒකට වේටිං ඒරියා එකක් තියෙනවා. වේටිං ඒරියා එකේ තමයි ඉන්නේ. මොකද තාම අපේ ගේට් ඕපන් වෙලා නැහැ. 8:00ට තමයි ඕපන් වෙන්නේ අපේ ගේට්ස්. ඒ වෙලාවට තමයි අපි යන්නේ ඉන්නේ. ඉතින් සරලයි හරි සරලයි මේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් කරා ගමන් කරන්න. මොකද තව එක සිකියුරිටි චෙකින් එකක් විතරයි තියෙන්නේ. ඒ සිකියුරිටි චෙකින් එකෙන් පස්සේ අපිට ගෙලින්ම බෝඩ් වෙන්න තියෙන්නේ. ඉතින් අපිට අපේ අතේ හරියට අදාළ ඩොකියුමන්ට් ටික තියෙනවා නම් මොනවද පාස්පෝර්ට් එක, බෝඩින් පාස් එක වගේම තව විසා ඩොකියුමන්ට් ඕනේ නැහැ. මොකද අපි දැන් අපේ මව් රට බලාගෙන යන හින්දා නැත්නම් ඉතින් අපි රටකට යනවා නම් ඒ අවස්ථාවේදී විසා ඕනි වෙනවා. ඉතින් මේ දේවල් තියෙනවා නම් ඉතින් ට්‍රාන්සිට් එකක් කරා යන එකත් හරි ලේසි. කලබල වෙන්න කිසිම දෙයක් නැහැ. මොකද හරි හෙල්ප්ෆුල් ඉමිග්‍රේෂන් එකේ ඉන්න අයත් සහ මේ වැඩ කරන සිකියුරිටි පර්සන්ලත් හරි හෙල්ප්ෆුල් හරි සරල විදියක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බලමු අන්තිම සිකියුරිටි චෙකින් එකෙන් පස්සේ බෝඩින් වෙලා ඒකත් වලට අරගෙන එන්න. ඉතින් ෆයිනල් සිකියුරිටි චෙකින් එකෙන් පස්සේ එතෙන්දි චෙක් කරන්නේ අපේ අපි ගියා වතුර එකක් ගියේ. බෝඩින් පාස් එක විතරයි. ඒක චෙක් කරලා අපි යනවා බෝඩ් වෙන්න. එයා ලයින් එකට. එයා ලයින් එකට හරියක් බලමු. මේකේ කට්ටිය නෑ අක්කේ. කාඩ් දාගන්න. හරි කාඩ් එක දාගත්තා. ඔයා බෑග් එක ගන්න යන්න. හරි හරි යා. වැරදි එකට යන්නද? ඔය තාලේ තියෙන කලම් ෆයිනල් කෝල් කි. මේකද? කොහෙද යන්නේ? හරි ඔය තියෙන බෝඩ් එක ඔය තියෙන ඔහොම යා. හරි. බෝඩ් එක නෑ. තියෙන්නේ මේ ගහලා දෙන්නේ. අපේ කොල්ලා ඉන්නේ. අහලා යන්නේ. ඊට පස්සේ බේක. කරමු. ආයේ සිංගප්පූරුට ගිහින් දැම්මොත් හරි. ෆ්ලයිට් එකට බෝඩ් වෙනවා. ඉතින් ওই ටික තමයි වෙන්නේ. මෙන්න මේකෙන් ආවේ අපි.
ඉතින් අපි ෆ්ලයිට් එකට බෝඩ් වෙනවා. මේක කුඩේ. සුටි පේන්නේ නැද්ද? ඔව් අර ලොකු ප්ලේන් එකේ. අර කලින් අරේ ග්‍රාම් මේක නම් පත එක. Check as we have landed at Bandar Naik International Airport, Colombo. The local time is now 16 minutes to 10 p.m. For your safety, please remain seated. Do be careful when opening the overhead compartments and please ensure that you have all your personal belongings with you before leaving the aircraft. Hi. ඇරයි වුණා. බලමු අපි දැන් කොහොමද අපේ ඇරයිවල් එක වෙන්නේ කියලා. මට ලේසි මේකත්. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද හරියට ඇරයිවල් එක වෙන්නේ කියලා. කොහොමද? හයි. යාළුවනේ. ඇරයිවල් එක. හයි අයවර්. අපේ ලංකාවේ පොඩි උන් අඬනවා මල්ල පයින්නවා අප්පා මට නම්. මේ විදිහට දිගටම ඉන්න තියෙන්නේ. ඊට පස්සේ යාළුවත් හරියට යන්න ඕන දිශාව දක්වලා තියෙනවා. ඒකේදී බහු කරගෙන ආවම ලොකේෂන් ටික අපි යන්නේ ඉමිග්‍රේෂන් එකට. ඉමිග්‍රේෂන් එකෙන් පාස්පෝර්ට් එක චෙක් කරලා ඊට පස්සේ තමයි වෙන්නේ. අපි දැක්කේ නෑනේ. ඉතින් දැන් අපි ඉන්නේ ශ්‍රී ලංකන් එයාපෝර්ටේ ඩියුටි ෆ්‍රී ඒරියා එකේ. ඕනේද? ඕනනම් ඔයාලට ඩියුටි ෆ්‍රී shops තියෙන උඩ බඩු ගන්න නම් බඩු ගන්න මේ තියෙනවා. නැත්නම් අපි දෙලින්ම තියෙන්නේ බැගේජ් ගන්න. අපිට නැතිනම් බැගේජ් නැත්නම් බැගේජ් ගන්න පාරට යන්න තියෙනවා. පොඩ්ඩක් යනවා ඩියුටි ෆ්‍රී shops වලට පොඩ්ඩක් ගිහින්. ඩියුටි ෆ්‍රී එකෙන් ආවට පස්සේ මේ වගේ ඔයාලට එනවා. ඉතින් මෙතනින් පස්සේ කෙලින්ම ඔයාලට එක්සිට් වෙන්න තියෙන්නේ. ඔයාලගේ බඩු ගත්තා නම් කෙලින්ම නෑ යාළුවා බඩු කස්ටම් ක්ලියරන්ස් කරගන්න යන්න අපේ නෑ. අපිට මෙහෙම නොමැති මගේ නේද? ඔව්. අර පැත්තේ යන්න තියෙන්නේ. අපි යන්න අද. මෙතනින් එන්න. තියෙනවා කස්ටම් ක්ලියරන්ස් කරන්න තියෙනවා එහා පැත්තේ එන්න. දැන් එක්සිට් වෙන ගමන් ඔයාලට තියෙනවා ටැක්සි තියෙනවා මනි එක්ස්චේන්ජ් තියෙනවා ඒ ටික තමයි එන්නේ. දැන් මම වඩාගෙන වගේ යනවානේ. එතන අඳුරන කෙනෙක් හිටියේ. කතන්ද? ස්ටේෂන් එකෙන් අපි එළියට වෙලා ඔක්කොම වෙලා අන්තිමට ඇරයිවල් එක වෙන්න ওই විදිහට පොඩි දෙයක් තියෙනවා. තමන්ගේ තියෙන ડોකියුමන්ට් ටික හරියට තියෙනවා නම් තමන්ගට අවශ්‍ය දේවල් තියෙනවා නම් කිසි කරදරයක් නැතුව ඇරයිවල් එක කරගන්න පුළුවන්. ඉතින් අද ගොඩක් සෙනග එතන 12ක් පහුවෙලා ඒත් සෙනග ඉන්නවාද ගොඩක්. මේ ටුවරිස්ට්ලා වැඩි නේ. ඈ? පොඩි නම් මේ